කිසිම බයකුත් හිතේ නැතුව අක්කි බබාවත් දහම් පාසල් ළඟින් දාගෙන මම්මගේ හස්බන්ඩ් එක තමයි මේ හොස්පිටල් එක ළඟින් බහින්න බලාගෙන මේ යන්නේ. එයාත් අද නිවාඩු දාලා ඉන්නේ. ඇහුවත් මම්මයි එපා කිව්වේ. මොකද මට එහෙම ලොකු බයක්වත් තනියක්වත් දැනෙන්නේ නැහැ. ඉස්සර නම් එහෙම නෙවෙයි. කොහේ ගියත් නෑනා එක හරි අම්මා එක හරි තමයි. දැන් ඉතින් අනේ මන්දා මං හරි කැමතියි මම්මගේ දේවල් තනියම කරගන්න. හොස්පිටල් එක ළඟින් බැහැලා මම කෙලින්ම ආවේ බ්ලඩ් දෙන තැනට. කලින් දවසේ රෑ 10 ඉඳලා කෑම එහෙම කන්න එපා කියනවනේ. ඉතින් ඒ විදියට කෑම ගන්න නැතුව ඉඳලා තමයි මාත් මේ ඇවිල්ලා ඉන්නේ. ග්ලූකෝස් ගේන කියනවනේ ඉතින් ගෙදරින් එනකොට බොටල් ටිකක් අරගෙන මගේ වාරේ එනකල් මං ඉතින් බලාගෙන ඉන්නවා. සුදුනෝනගේ පාර නම් මට ග්ලූකෝස් එක හොඳටම අප්පිරියයි. හරිම අමාරුවෙන් බිව්වේ. මේ පාර නම් ඉතින් එහෙම නෑ ඔන්න. සති 28න් කරන ග්ලූකෝස් ටෙස්ට් එකට තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. අම්මට අද එන්න වෙන්නේ නැති වෙයි කියලා කිව්වත් මට එහා ඉතින් ඔන්න ඇවිල්ලා මගේ තනියට. ලේ දීලා රිපෝට් ගන්න එන්න නම් කිව්වේ 2ට 3ට විතර. ඉතින් පොඩි වැඩ ටිකකුත් තිබුණා අම්මගේ. ඒ ටිකත් කරගෙන අම්මා වන්න මාව කන්න එක්කන් යනවා. මම තනියම ආව නම් මම ගෙදර තමයි යන්නේ. ඒත් අම්මත් කාලා ඇවිල්ලා නැහැ. ඉතින් අපි එයාලා එළියට ආපුවාම කන සුපුරුදු තැනට තමයි ඔන්න යන්න හදන්නේ. අපි දෙන්නම මැගි චිකන් නූඩල් දෙකක් තමයි ගත්තේ. ටී දෙකකුයි. දෙන්න නෙවෙයි 3 දෙනා. ඇයි ඉතින් බණ්ඩෙත් ඉන්නවනේ. ඊට පස්සේ ඉතින් ආයෙමත් අම්මගේ වැඩකට ඔන්න ආවේ. මම මෙන්න මේ මාලේ ගත්ත තැනට තමයි ආවේ. එයාටත් තව චේන් එකක් බලන්න ඕනෙලු. ඒත් ඉතින් වැඩේ නම් හරි ගියේ නැහැ. එයාගේ හිතට මැච් වෙන එකක් තිබුණේ නැහැ. වෙලාවත් හොඳටම ගිහිල්ලා අපේ අක්කි බබාට දහම් පාසල් ඉවර වෙන වෙලාවටත් කිට්ටු වෙලා ඔන්න. ඉතින් එහෙමම අපි එයත් අරගෙන ගෙදර යන පන්සලට තමයි ඔන්න ආවේ. හවස 3ට කිට්ටු කරලා දැන්නම් අම්මව ෂොප් එකේ තියලා මම රිපෝට් ගේන යන්න තමයි හදන්නේ. යන්නේ නම් තනියම. අද නම් චුට්ටක් මහන්සිත්. මොකද එහාට මෙහාට ගොඩක් ඇවිදනෝ දේවරුවේ. ඒත් ඉතින් ලොකුවට දැනෙන්නෙත් නැහැ. මොකද මම ෂොප් එකේ හිටියත් දවසට එහෙට මෙහෙට වෙන වාර ගාන වැඩි නේ. හොස්පිටල් එකට ඇවිල්ලා රිපෝට් දෙන තැනට තමයි මම මේ යන්නේ. කවුරුත්ම හිටියේ නැහැ මම විතරයි. මම හිතන්නේ කලින්ම කට්ටිය ඇවිල්ලා අරන් යන්නේ නැති. නැත්තම් බ්ලඩ් දෙන තැන නම් ගොඩක් සෙනග හිටියා. දැන් රිපෝට් ගන්න ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ නම් මං විතරයි ඉතින්. අන්න රිපෝට් ටිකත් හම්බුණා. මං ඉතින් මේක ගත්තට අතට මට චෙක් කරගන්න දන්නේ නැහැනේ මම channel කරලා යන BOG ડોක්ටර් මට ගිය මාසේ ගිය දවසේ කිව්වා මේ ග්ලූකෝස් ටෙස්ට් එක කරලා රිපෝට් ටික යාට මම මුලින්ම ගිය දවසේ ෆොටෝස් ටිකයි රිපෝට් ටිකයි අවසානට ගියපු දවසේ ෆොටෝස් ටිකයි ඒ ડોක්ටර් ලියපු දේවල් ටිකයි මෙන්න මේ බ්ලඩ් රිපෝට් ටිකයි WhatsApp කරන්න කියලා. ඉතින් දැන් මම ගෙදර ගිහිල්ලා යවන්න බලාගෙන තමයි මේ ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් මම හවස් වෙලා රිපෝට්ස් ටික යවුවට පස්සේ මට රිප්ලයි විදිහට ආවේ මෙන්න මේ විදිහට. අම්මෝ මම මාර විදිහට බය වුණා. මට ලොකුවටම ඔළුවට ආවේ මට මතකයි මම මැරි කරලා මෙහෙට ආපු දවස්වලම මෙහෙ ළඟ නැන්ද කෙනෙක්ට එහෙම ප්‍රෙග්නන්ට් කාලේ සීනි ඇවිල්ලා අන්තිම මාස ටිකේ ආ හොස්පිටල් එකේමයි හිටියේ. ඕකමයි මතක් වුණේ. මම ඉතින් වෙන අතුරුඵල දන්නේ නැති හින්දා ඕකට තමයි මම හොඳටම බය වුණේ.
මම YouTube එකේවත් වීඩියෝ එකක් බලලවත් එහෙම මොකුත් කරන්න ගියේ නැහැ. මොකද සුදු නෝනටත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ග්ලූකෝස් ටෙස්ට් එක මේ ප්‍රශ්නයක් වුණේ නැති හින්දා. ඉතින් මේ විදිහට මැසේජ් එක ආවේ මම ෂොප් එකේ ඉන්නකොට. මට ඉතින් ඕන වුණා ෂොප් එකත් වහලා ටිකක් තනියම වගේ ඉන්න. මම හොඳටම ඇඬුවත් එදා නම් හස්බන්ඩ් ඉක්මනට අපේ ෆැමිලි ඩොක්ටර්ට කතා කරලා රිපෝට්ස් යවලා එයාගෙන් පොඩි විස්තරයක් අහගත්තා. එයා නම් කිව්වේ බය වෙන්න එපා සීනි පොඩක් වැඩි වෙලා කියලා. කලබල වෙන්න බය වෙන්න එපා කියලාත් කිව්වා. ඒ කිව්වට ඉතින් මේ මගේ මෙහෙම පළවෙනි අත්දැකීමනේ. ඔන්න ඉතින් මේ දෙන්න මාව අප්සෙට් මූඩ් එකෙන් හැපි මූඩ් එකට ගන්න එදා රෑ මේ විදිහට එළියට එක්කන් ආවා. මට නොකියවට මං හිතන්නේ හස්බන්ඩ්ටත් එදා චුට්ටක් අවුල් ඉතින් මට නම් ඉතින් එයා කිව්වේ වැඩේ හිතන්න එපා හෙට ડોක්ටර් කියන දේ බලමු කියලා. ඉතින් අපි 4 දෙනා කෑම ටිකත් ඕඩර් කරලා එනකල් බලන් හිටියා. මේ ඉතින් පිටින් hina වෙලා හිටියට මම මාර බයිකින් හිටියේ. මම අර කෑම එහෙම පාලනය කරන්න ඕනි කතා දන්නේ නැහැ. ඇත්තටම ග්ලූකෝස් ටෙස්ට් එකෙන් ෂුගර් ලෙවල් එකනේ මනින්නේ. එහෙම වෙලත් මම හිතුවේම අර හොස්පිටල් නවතින්න වෙන කතාව. දැන් ඔයාලා බනින්න එපා කොකා කෝලා හැම බොනවා කියලා හොඳේ. හැමදාම බොන්නේ නැහැ මම. රහයි තියබීම එකනේ මට ටික දෙන්න මේ ප්‍රේම මේක මෙයක් තියෙනවා මොකද කොකා කොල දර වැඩි ගන්නේ ඈ යාර කොහොමද හොඳරනේ ඈ බබේ කුත්තම් වෙන්නේ එතකොට ෆෝන් වලද හොඳරනේ උදාරයෙන් අහන්න ඇති අම්මා මේක කන්නේ අක්කි බබාට නම් ඉතින් වෙනදට වඩා හැපි. අපේ අක්කි තමයි මෙහෙට යමු කිව්වෙත්. එයාට ඕනේ උනේ නම් පූල් එක ළඟ ටේබල් එකක්. ඒත් අපි යනකොටත් එතන කට්ටිය හිටියා. ඉතින් පැය දෙකක් වගේ ඉඳලා අපි ඔන්න ගෙදර යන්න තමයි හදන්නේ. ඔන්න අක්කි අම්මේ අත්තම්මිත් යනවාද අපිත් එක්ක රිපෝට් පෙන්නන්න. මම දැන් බයේ ඉන්නේ. ඔයා මොකද්ද කිව්වේ ඉස්සෙල්ලා?
බය ඉන්නේ. විස දුවකුයි තාත්තකුයි ඉන්නේ. එතන ස්කූල් නිවාඩු දවසත් එක්ක මෙයා උදේ ඉඳලා මගේ හිත හදන්න පොඩි වුණාට එක එක කියනවා ඉතින්. මට ඉතින් මෙයාට තමයි කියන්න තියෙන්නේ අනේ සුදුනෝනා ડોක්ටර් අංකල් මොනා කියයිද ඔය වගේ එක එක දේවල් මම උදේ ඉඳලා එයාට කියනවා. එයා යන්න ඕන මෙන්න කියලා කියපු කතාවක් තමයි ඉතින් ඔය මාව හිනස්සලා තියන්නේ සෙන්ටර් එකට ඇවිල්ලා ડોක්ටර්ට රිපෝට් පෙන්නලා අද ඉඳලා මම කොහොමද මගේ sugar level එක maintain කරන්න කියලා ලොකු උපදෙස් ටිකක් අරගෙන තමයි ගෙදර ගියේ. 280 ගානකට වැඩි වෙලා තිබුණා. ලේවල යකඩ පොඩි ප්‍රමාණයකුත් අඩුයි කිව්වා. ඉතින් මට දවස් 4ක් කෑම පාලනය කරලා බ්ලඩ් වල සීනි ටෙස්ට් කරන්න කිව්වා. කැමති නම් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙලා උදේ දවල් හවස කෑමට පෙර කෑමට පැය දෙකකට පස්සේ තමයි ලේ හයත් චෙක් කරගන්න කිව්වේ දවසක් ඇතුළත. නැත්නම් ෆාමසි එකකින් sugar level මනින මැෂින් එකක් අරන් ගිහිල්ලා මටම ටෙස්ට් කරගන්න කිව්වා. එහෙම කරොත් මම ඔයාලට අර පෙන්නපු විදිහ වගුවක් හදලා ලෙවල් එක මැනලා ડોක්ටර්ට WhatsApp කරන්න කිව්වා. එදාට තියෙන රිපෝට් එක අනුව බෙහෙත් වලට යනවද නැද්ද කියලා තීරණය කරමු කියලා කිව්වා. තව ડોක්ටර් කන්න ඕනේ කෑම මොනවද කියලා පැහැදිලි කරා. බත් පිට්ටු රොටි පාන් ඔය වගේ පිටි ಜಾති ගොඩාක් අඩු කරන්න කිව්වා. තව පළතුරු වලින් අලිගැට පේර වගේ දේවලුයි කිරි එහෙම කනවා නම් පැණි සීනි නැතුව කන්න කිව්වා. ඉතින් ඔය විදියට කෑම පාලනය වගේම ඇඟේ sugar එක තිබුණොත් අම්මා විදියට මට ප්‍රෙෂර් එක වගේම තව නහර සම්බන්ධ මොකක් හරි කිව්ව මට ඒක හරියට මතක නෑ. ඒ වගේම බබාට බලපාන්නේ කොහොමද කිව්වොත් එයාගේ බර වැඩි වෙන්න පුළුවන් කිව්වා. ඒත් එක්කම ඩිලිවරි එකේදී සිසේරියන් එකකට වුණත් යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙයි කිව්වා. ඉතින් තව දේකුත් කිව්වා දරුණුම දේ. ඉතින් ඒක මට මෙහෙම කියන්න බෑ. එහෙම වෙන අවස්ථාවලුත් තියෙනවලු ඉතින් ඔය විදිහ උපදෙස් ගොඩාක් එක තමයි මම ගෙදර ආවේ. මං නම් සෑහෙන්න බය තමයි හිටියේ දවස් ටිකේ. මොකද මට බබා ගැනමයි බය හිතුනේ. මට නම් ඉතින් ඕන දෙයක්. ඉතින් මම තමයි ටෙස්ට් ටික මේ විදිහට ගෙදර ඉඳලම කරගත්තේ. මම හිතාගෙන නම් හිටියේ හොස්පිටල් ඇඩ්මිට් වෙලා කරගන්නම් කියලා. ඒත් තුන්වෙනි දවසේ මගේ හස්බන්ඩ් යාළුවෙක් අතේ මට මේ මැෂින් එක එවලා තිබුණා ෆාමසි එකෙන්. ඉතින් ලොකු දෙයක් නැහැ. ඕනම කෙනෙකුට චූටි දැනුමක් තියෙන කෙනෙක්ට උනත් මේ මැෂින් එකෙන් චෙක් කරගන්න පුළුවන් තනියම. ඇඟිල්ල විදින්න අර පොඩි කටුවක් දාලා තියෙන ඒ කෑලි ටිකකුයි සිම් එකක් වගේ පොඩි කාඩ් එකක් තමයි තියෙන්නේ ලේ ටික ඇදලා ගන්න. ඉතින් ඒව වෙන වෙනම අපිට උමනා වෙලාවට ගන්න පුළුවන්. ලෙවල් එක පෙන්වන මැෂින් එක අර සිම් එක වගේ කාඩ් එකට මුලින් දාලා ලේ ටිකට ලං කරපු ගමන් ඇදලා ගන්නවා. ඉතින් හරිම ලේසි ඒ ක්‍රමේ. ඒ වෙලාවෙම බ්ලඩ් වල තියෙන sugar ප්‍රමාණය පෙන්නනවා ඩිස්ප්ලේ එකේ කොච්චරක්ද කියලා. ඉතින් කියන්න මාර සතුටුයි. මම දවස් 4ම කෑම පාලනය කරපු විදිහට මට ප්‍රතිඵල තිබුණා. මුලින්ම කන්න කලින් උදේවරුේ 80 ගානකට sugar එක තිබුණේ. ඉතින් මම අඩුම තරමේ තේ එකක්වත් බිව්වේ නැහැ අර දවස් 4. සීනි දාපු කිසිම දෙයක් කෑවෙත් නැහැ. උදේට තාත්තිටයි දුවටයි ටී දෙක හදලා දීලා ලුණු වතුර එකක් බිව්වා. තව බත් නාඩු හාල් වලින් තමයි කෑවේ. කැකුළු තමයි කෑමට අරන් හිටියේ. ආයිමත් නාඩු වලට පුරුදු වුණා. ගොඩක්ම සීනි සහිත ආහාර ගත්තෙම නැති තරම්. පිටි ආහාරත් එහෙමමයි. ඉතින් ඔය විදියට මම මගේ කෑම පාලනය කරලා normal තත්ත්වයට ආය sugar level එක පත් කරගත්තා. ඉතින් ඔය විදිහට උදේ කන්න කලින් චෙක් කරගත්තා. මේ දැන් මම මේ චෙක් කරගන්නේ කාලා පැය දෙකකට පස්සේ. තව දවල්ටත් මම මේ විදිහටම කන්න කලින් එක ලේකකුයි කාලා පැය දෙකකට පස්සේ තව ලේකකුයි ආයෙමත් රැට කන්න කලින් ලේකකුයි කාලා පැය දෙකකට පස්සේ තව ලේකකුයි පිළිවෙලට ওই විදිහට ලේ 6ක් එක දවසක් ඇතුළත මේ විදිහට චෙක් කරගත්තා. ඉතින් මම මේ වෙලාවෙම ආයෙමත් ડોක්ටර්ට මගේ channel පොතේ මුල්ම දවසේ විස්තරයි අවසාන දවසේ විස්තරයි අර රිපෝට්ස් ටිකයි දැන් මම මේ ડોක්ටර් කියපු විදිහට හදාගත්ත වගුවේ ෆොටෝස් අරන් ආපහු WhatsApp කරනවා. ඉතින් මම රෑනේ ඇව්වේ උදේම මට රිප්ලයි කරලා තිබුණා රිපෝට්ස් හොඳයි කියලා. අම්මෝ මාර සතුටුයි. ලොකුම හේතුව එහෙම වෙන්න කෑම පාලනය කරපු එක. ඉතින් ඔයත් මාව බලන් ඉන්න බණ්ඩි අම්මියෙක් නම් කෑම ගැන හොඳට අවධානය දෙන්න. නැත්තම් ටික දවසකට හරි මං වගේ බහින් ඉන්න වෙයි. ඒ වගේම එහෙම වෙන්න හේතුව මේ කාලෙදී විවිධ හෝමෝන වර්ග ශ්‍රාවය වීමක් වෙනවලු. ඉතින් ඒ වගේ බලපෑම මතුළු අපේ ලේවල සීනි මට්ටම වැඩි වෙලා
ඩොක්ටර් කියපු විදිහට 10%කට වගේ බණ්ඩි අම්මිලාට දියවැඩියාව හැදෙන්න පුළුවන්ලු. ඉතින් ඔන්න ඔහොමයි මගේ ග්ලූකෝස් ටෙස්ට් එකේ කතාව. ඉතින් මං හිතේ නිදහසේ ආයෙමත් ඉන්නවා. කෑම හැමත් පොඩ පාලනය කරගෙන. ඉතින් ඔය විදිහට රිපෝට්ස් හොඳ නැහැ කියලා ආයෙමත් වෙනස් විදිහකට කෑම බීම අරගෙන මේ විදිහට රිපෝට් හොඳයි කියලා කියපුවාම ඒ සතුටු නම් අම්මෝ ඉතින් කියන්න තේරෙන්නේ නැහැ. මං හිතනවා බණ්ඩි අම්මි කෙනෙක්ට හරි බණ්ඩි අම්මි කෙනෙක් වෙන්න බලන් ඉන්න කෙනෙක්ට හරි අද vlog එකෙන් නම් මගෙන් චුටි අදහස් ටිකක් ගන්න පුළුවන් ඔයාලට sugar level එක ගැන ඒ ටෙස්ට් එක ගැන. ඉතින් පරිස්සම් වෙන්න කෑම පාලනය කරගන්න චුටි පැටියව ආරක්ෂා කරගන්න ඕනේ නේද? ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙමත් vlog එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න. සරණයි මගේ යාළුවෝ හැමෝටම ජෙස් බේටයි.